හායි ඔයා අහලා තියෙනව නේද වැරදි කරන එක මනුස්ස ගතියක් කියලා. ඔව් ඒ කතාව නම් ඇත්ත. හැබැයි ඊට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනි දෙයක් තියෙනවා. අපි අද බලමු ඒ මොකද්ද කියලා. වැරදීම් කියලා කියන්නේ මිනිස්සුත් එක්කම සම්බන්ධ මිනිස්සුන්ගෙන් වෙන් කරන්න අමාරු දෙයක්. ඔයා කවදාම හරි දැකලා තියෙනවද මුළු ජීවිත කාලේ පුරාවටම එකම වැරද්දක්වත් කරලා නැති කෙනෙක්ව? නෑ නේද? හැබැයි ඔයාගේ අතින් වැරද්දක් වුණොතින් ඔයා අනිවාර්යෙන්ම කරන්න ඕනේ දේවල් 3ක් තියෙනවා. පළවෙනිම දේ තමයි වැරද්ද පිළිගන්න එක. පිළි අරගෙන ඒ වැරද්දෙන් පාඩමක් ඉගෙන ගන්න එක. හැම වැරද්දකින්ම අපිට ජීවිතේට ඉගෙන ගන්න හොඳ පාඩමක් තියෙනවා. තුන්වෙනි එක තමයි ඒ පාඩම ඉගෙනගෙන ආපහු සැරයක් ඒ වැරද්ද Tamanගෙන් නොවෙන්න වැළකීලා ඉන්න එක. ඉතින් මෙන්න මේ පියවර 3 අනුගමනය කළොතින් ඔයාට ඔයාගේ ජීවිතේ ඉස්සරහට ලොකු ගමනක් යන්න පුළුවන්. වැරදි වලට බය වෙන්න එපා. මතක තියාගන්න. කිසිම වැරද්දක් නොකරපු කෙනෙක් කවදාවත් අලුත් දේවල් අත්හදා බලලා නැහැ.